හරි මේ වීඩියෝ එකෙන් ළමයි 2020 භාග ගැටලුව අපි කතා කරනවා කොහොමද හදන්නේ කියලා. මේ දක්වා අපි 2015 සිට සියලුම භාග ගැටලු අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් ටිකත් ඔයාලට බලන්න පුළුවන්. හරි මේ සැරේ කියන්නේ ළමයි පැණි බීම වර්ගයක් තියෙන භාජනයක් ගැන නේද? බලන්න ලීටර් 5ක භාජනයක් තිබුණලු. පැණි බීම දාලා තිබිලා තියෙනවා. ඒ ලීටර් 5 පිරෙන්නම ඊට පස්සේ කියනවා සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණා. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කරන්න යොදාගත්තා කියලා පොඩි කතාවක් කියනවා. අපි පොඩ්ඩක් බෝඩ් එකට දාගමු ගන්න. මොකද්ද කියන්නේ? ලීටර් ඔන්න හිතන්න තමයි මෙන්න මෙයා තමයි ඔය කියන ලීටර් 5ක භාජනය. දැන් මොකද්ද කියන්නේ? අපිට ගාණේදී කියනවා මෙයා ලීටර් 5යි කියලා. හරිනේ. ඊට පස්සේ 10න් 10ම ආරම්භයේදී තිබුණලු 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කරන්න දුන්නලු. 10න් 3ක් මොකද්ද කියන්නේ ළමයි? සංග්‍රහ කරන්න දුන්නලු. තවදුරටත් කොච්චරක් එහෙනම් ඉතිරි වෙලා තියෙනවද කියලාත් අපි පොඩ්ඩක් ලියාගමු. 10න් 7ක් ඉතිරි වෙලා තියෙනවනේ නේද? ඉතිරි. හරි. දැන් යමු ළමයි මොකද්ද ගාණේදී පළවෙනි ගාණේදී මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේදී අපිට කියනවා සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැණි බීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? සංග්‍රහ කරන්නත් යොදාගත්තට පස්සේ ඉතිරි වෙලා තියෙනවනේ පැණි බීම ප්‍රමාණයක්. එයා මුළු භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? හරි ළමයි සම්පූර්ණයෙන්ම ආරම්භයේ තිබුණා නේද 10න් 10ම 10න් 10ම තිබුණ භාජනෙන් නේද ළමයි මේ 10න් 3ක් සංග්‍රහ කරන්න දුන්නා කියන්නේ. එතකොට තව දුරටත් 10න් 7යිනේ ඉතිරි. රයිට්. ඔය විදිහට අපිට යාව වැඩේ කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කියන්නේ ළමයි? භාජනයේ ඉතිරිව තිබූ පැණි බීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණි බීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ඉතිරි වූ ප්‍රමාණයක් අහන්නේ නේද? දැන් මොකද්ද කියන්නේ? 7න් 5ක් බෝතලයට දැම්මලු. ඉතිරි උනේ ඒ වගේ. ඉතිරියෙන් බලන්න ළමයි. ඉතිරියෙන් 7න් 5ක්. හරි තව දුරටත් දැන් අපි දන්නවා සංග්‍රහ කරන්න ගියාට පස්සේ 7න් 10ක් තමයි ඉතිරි වෙලා තිබුණේ. 10න් 7ක් තමයි ඉතිරි වෙලා තිබුණේ. ඉතින් මෙයාගෙන් නේද ළමයි මේ 7න් 5ක් බෝතලයකට දාන්නේ. එහෙනම් මෙයාව අපි සුළු කරගමු 7න් ගුණ කිරීමෙනවා වෙනුවට 7න් 5යි මෙයාට මෙයා කැපුණාම අන්න තමයි 10න් 5ක්ම මොකද වෙන්නේ? බෝතලයකට දානවා. දැන් අපෙන් අහන්නේ දැන් භාජනයේ කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද? දැන් භාජනයේ කොච්චරයක් ඉතිරි වෙලා තියෙනවද? දැන් කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද ළමයි? ආරම්භයේම තිබුණා නේද 10න් 3ක් ගියා මොකටද? සංග්‍රහ කටයුතු වලට. ඊට පස්සේ මොකද උනේ? 10න් 5ක් මොකද කරේ? බෝතලයට දැම්මා. දැනට අපිට එතකොට 10න් 8ක්ම ඉවර වෙලා තියෙනවා නේද? 10න් 8ක්ම ඉවර වෙලා තියෙනවා. දැන් බෝතලේ භාජනයේ ඉතිරි ප්‍රමාණය කොහොමද හොයන්නේ? 10න් 10ම තිබුණානේ ඉතිරි ප්‍රමාණය හොයන්නේ. 10න් 10ම ආරම්භයේ තිබුණා. 10න් 8ක් සංග්‍රහ කටයුතු වලටයි බෝතලයටයි දුන්නම තව දුරටත් 10න් 2ක් බෝතලේ ඉතිරි වෙලා තියෙනවා. ඒකනේ අහන්නේ. හරි. ඔන්න තමයි ඉන්පසු භාජනයේ ඉතිරි වූ පැණි බීම ප්‍රමාණය 10න් 2යි. මුළු භාජනයේ ධාරිතාවෙන් 10න් 2ක් ඔන්න ඉතිරි වෙලා තියෙනවා. තුන්වෙනි එකේ අහන්නේ මොකද්ද? දැන් එම භාජනයේ අඩංගු වන පැණි බීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් හරියඩක් වන තෙක් භාජනයට තවත් පැණි බීම වත් කරාලු. එසේ භාජනයට වත් කරන ලද පැණි බීම ප්‍රමාණය ලීටර වලින්. දැන් පොඩ්ඩක් අහන්න. දැන් මේ ඉතිරි වෙලා තියෙනව නේද 10න් 2ක්. ඔය 10න් 2 කියන්නේ මොකද්ද? ඔයා හිතන්න මෙන්න මෙහෙම. මෙන්න මේ ටික තමයි ඔය දැන් භාජනයේ ඉතිරි වෙලා තියෙන්නේ. මේ ප්‍රමාණය කොච්චරද ළමයි? 10න් 2ක්. ඊට පස්සේ කියනවා දැන් භාජනයට දානවලු ළමයි. රයිට්. භාජනයට දානවලු භාගයක් පිරෙනකන් දානවලු. භාගයක් පිරෙනකන් දානවලු. හරි. භාගයක් පිරෙනකන් දානවා කියන එකේ තේරුම මොකද්ද? මෙය සම්පූර්ණ එක්කිනාගේ භාගයක් කියන්නේ කවුද ළමයි? 10න් 5ක් නේද? සම්පූර්ණ එක්කිනාගේ භාගයක් කියන්නේ 10න් 5ක්. ඉතින් අපිට කියනවා දැන් බෝතලයටයි සංග්‍රහ කරාටයි පස්සේ 10න් 2ක් ඉතිරි වුණා. ඊට පස්සේ තව ටිකක් ගෙනල්ලා
හරියට භාගයක් පිරෙනකන් තව ටිකක් දානවලු. ඒ දාන ප්‍රමාණය නේද අහන්නේ. ආව් එහෙම වක් කරන ලද පැණිබීම ප්‍රමාණය කොච්චරක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ටික කොච්චර ප්‍රමාණයක්ද කියලා තමයි ඔය අහන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි ඒක හොයන්නේ කොහොමද? මේ 10න් දෙකක් තිබුණා. හොඳට බලන්න 10න් දෙකක් තිබුණා. එයාට හදා ගන්න ඕන 10න් 5ක්. හරි අඩක් පිරෙනකන් දාන්නේ. මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් අලුතින් දැම්මනම් පිරෙනවා. එතකොට 10න් 5ක් වෙනවා. හරි? එහෙනම් තමයි මේ දෙන්නගේ වෙනස නේද ඔය ගන්න ඕන. දැන් නිකන් අපි උදාහරණයකට ගත්තොත් හිතන්න මෙහෙමයි. නිකන් භාග නැතුව අපි උදාහරණයකට ගන්නකො. ඔයා ගාව තියෙනවා මෙතන ජලය ලීටර් 20ක්. ජලය ලීටර් 20ක් තියෙනවා. ඔයාට කියනවා කන්දක් නගින්න තියෙනවා. ওই ජලය ලීටර් 20 නම් මදි. අඩුම ජලය ලීටර් 50ක්වත් ඕන. තේරුණාද? ජලය ලීටර් 50ක්වත් ඕන. ඔයා ගාව තියෙන්නේ ලීටර් 100 කෑන් එකක් කියලා හිතන්නකෝ. ලීටර් 100 කෑන් එකක් තියෙනවා. ඔයා ඉතින් කම්මැලි ගමට ලීටර් 20ක් පුරවගෙන ඉන්නවා. ලීටර් 20ක් පුරවගෙන ඉන්නවා. හරි? ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කියනවා ඔය කන්ද නගින්න නම් ලීටර් 20ක් මදි. අඩුම ලීටර් 50ක්වත් ඕන කියලා. ලීටර් අර 100 කෑන් එකෙන් භාගයක්වත් ඕන කියලා. ඔයා මොකද්ද කරන්නේ? එහෙමද කියලා ගිහිල්ලා ආයි අර වතුර අරගෙන ඇවිල්ලා හරියටම කෑන් එකෙන් භාගයක් වෙනකම් පුරවනවා. ඒ භාජනේ භාගයක් වෙනකම් පුරවනවා. හරිද? එතකොට මොකද්ද ලීටර් 100 කෑන් එකෙන් භාගයක් කියන්නේ ලීටර් 50යිනේ. තේරුණාද? හරි. ඔයාගෙන් අහනවා ඔයා දැන් අලුතින් කොච්චරක් දැම්මද මේකට? ඔයා කොහොමද හොයන්නේ? හරි. හරියටම මං කෑන් එකෙන් භාගයක් පුරවලා තියෙනවා. මං ගාව තිබුණේ ලීටර් 20යි. හරියටම භාගයක් කියන්නේ 50යි. හරි? හරියටම භාගයක් කියන්නේ 50යි. මං ගාව තිබුණා 20ක්. තව එහෙනම් මං අලුතින් දාලා තියෙනවා 30ක්. අන්න ඒ වගේ තමයි මෙතනත්. මෙයා හරියටම භාගයක් කියන්නේ 10න් 5ක්. හරිද? කොහොමද? 10න් 5ක් වෙනකන්නේ හරි අඩක් වෙනකම් මේව කරන හින්දා තිබුණා 10න් 5ක්. 10න් 5ක් වෙනකන් පුරවනවා. හැබැයි තිබුණා 10න් 2ක්. එහෙනම් තවදුරටත් වැඩියෙන් දාලා තියෙන්නේ 10න් 3යි නේ. ඔන්න මෙන්න මෙයා තමයි ඔය 10න් 3ක් කියලා කියන්නේ. හරි. අපෙන් අහනවා එයාව ලීටර් වලින් කියන්න කියලා. මේ කියන්නේ මොකෙන්ද? මේ තියෙන්නේ ළමයි භාගයක් විදියට. අර වක් කරපු ප්‍රමාණය භාගයක් විදියට තමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් අහන්නේ ලීටර් විදියට. අපි දන්නවා සම්පූර්ණ එක්කෙනාම නම් ලීටර් 5යි. සම්පූර්ණ එක්කෙනා ලීටර් 5යි. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ එක්කෙනා කියන්නේ මෙයා 10න් 10ම නේද ළමයි? 10න් 10ම තමයි ලීටර් 5ක් කියන්නේ. මොකද මේ මුළු ටැංකියම අපි 10කටනේ බෙදාගත්තේ. මේ 10කට බෙදලා 10න් 3ක් සංග්‍රහ. ඉතිරි වුණා 10න් 7ක්. ඒ හින්දා මුළු ටැංකියම නම් 10න් 10යි. හරිද? 10න් 10ක් කියන්නේ ලීටර් 5ක් කියලා එයාලා අපිට ගානේ දත්තයක් විදියට දුන්නා. එහෙනම් 10න් එකක් කියන්නේ කොච්චරක්ද ළමයි? 10න් එකක් කියන්නේ 5 බෙදන්න ඕන 10යි. 5 බෙදන්න ඕන 10යි. ඔහොම තියාගමු ඈ. 5 බෙදන්න ඕන 10යි. තේරුණාද? 5 10න් බෙදුවම කොච්චරක් දෙන්නේ ළමයි? භාගයක් කියලා එනවා. දැන් අපෙන් අහන්නේ කොච්චරක්ද? 10න් 3ක්. 10න් 3ක්. හරි? 10න් 3ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? 10න් 3ක් කියන්නේ කොහොමද හොයාගන්නේ? 10න් 2ක් 10න් එකක් කියන්නේ ලීටර් භාගයක්ලු. පැහැදිලිද? 10න් එකක් කියන්නේ ලීටර් භාගයක්ලු. එහෙනම් 10න් 3ක් කියන්නේ ලීටර් භාගය 10න් එකක් ලීටර් භාගයයි 10න් 3ක් කියන්නේ මෙයාව 3ෙන් ගුණ කරන්න. ලීටර් භාගයවා 3ක්. කීයද? 3 බෙදීම 2ක් එනවා. 3 2කින් බෙදුනම 1.5 ලීටර් කියලා අපිට ওই විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි තවත් අලුත් ගානකින් හම්බෙමු.